මේ දවස්වල වයිරල් චීස් කේක් හදන්න යන්න හදන්නේ. ගොඩ කට්ටියක් මේ වෙනකොටත් හදලා. ඉතින් දැන් නම් ඒක මේකේ ට්‍රෙන්ඩ් එක අවසානයේද කොහෙද? ඉතින් මම හදන්නේ. මම ගෙනාව ග්‍රීක් යෝගට් එකක්. ග්‍රීක් යෝගට් එකක් ගෙනාවා. ඊට පස්සේ බිස්කට් එකකුත් ගෙනාවා. දැන් මේ දෙක කියනවනේ ඔරිජිනල් දෙක. කියන්නේ මේ දෙකෙන් කියනවනේ හදන්නේ. ඉතින් අපි හදලා බලමු කොහොමද රස කියලා. අපි එහෙනම් හදලා බලමු. මෙන්න මේ විදිහට තමයි ග්‍රීක් යෝගට් එක තියෙන්නේ. මම පොඩි එකක් ගෙනාවේ ගොඩක් හදලා කන්න බැරි වුණොත් එහෙම. ඒක නිසා ඊට පස්සේ බලමු. මේකත් කඩලා මෙන්න මේ විදිහට තමයි බිස්කට් එක තියෙන්නේ. අපි බලමු මේකට කඩලා දාලා. මෙහෙම දාමු අපි. රස වෙයිද දන්නේ ළමයි. ඔයාලත් හදලා කෑවද කියලා කමෙන්ට් කරගෙන යන්න පහලින්. ඔයාලට රසයිද කියලා. බිස්කට් ටිකක් වැඩිපුර මෙහෙම දාගන්න ඔයාලත් හදනවා නම්. ඒ බිස්කට් එක රසයිද දන්නේ මම ඊට කලින් කාලා නෑ. බිස්කට් එක නම් රහයි. මේ ඇති වෙයිද දන්නේ. තව දාන්න බෑ. මෙන්න මේ විදිහට මම දාගත්තා. ග්‍රීක් යෝගට් එක නම් කිසිම රහක් නැහැ. මම ඊට කලින් කාලා තියෙනවා. මෙන්න මේ විදිහට මම බිස්කට් ටිකක් දාගත්තා. මදිද දන්නේ නැහැ. මේක උඩට එනවා ළමයි. තාවනම් දාන්න බෑ. මෙහෙම කරලා හරි දැන් මම ඔන්න හදාගත්තා. මේක මන් දැන් පැය 12ක් 14ක් මම මේක දැන් මේ රෑ දාලා තියෙනවා ෆ්‍රිජ් එකට පැය 12ක් 14ක් වගේ. එහෙනම් මම හෙට මේක අරගෙන එන්නම් ඔයාලත් එක්ක කොහොමද රස බලන්න. ඔන්න මේක දැන් මම පැය 14කටත් වැඩිය ෆ්‍රිජ් එකේ තියලා තමයි අරගෙන ආවේ. දැන් නම් අර බිස්කට් එක එහෙම මේ පෙගිලා වගේ එහෙම මේලා තියෙනවා. බලමු අපි කාලා කොහොමද රස කියලා. හෙම්බිරිසාවත් ඇදලා ඉන්නේ ළමයි. කමන්නේ කාලා බලමු. රහද දන්නේ නැහැ. රහයි ඇඹුල් රසකුත් පොඩ්ඩක් එනවා. ඒ වුණාට ඇත්තටම මේ චීස් කේක් රහක් නම් එන්නේ නැහැ. ඉතින් බොරුවට බොරු කරනොත් නෑ. චීස් කේක් රහක් එන්නේ නැහැ. ඒ වුණාට අමුතු රහක් එනවා. ඇත්තටම රහයි ඒක. රහයි. ඔයාලා try කරලා බලන්න. මට නම් අවුලක් නැහැ ගන්න පුළුවන් මේ. ඔයාලා try කරලා බලන්න. try කරලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද රස කියලා.